සුබ සන්ධ්‍යාවක් මගේ ළමයි ඔක්කොටම අද අපේ ICT O level ICT 11 වසරේ පළවෙනි පාඩම පටන් ගන්න දවස. එහෙම නැත්නම් අපේ මේ සීරීස් එක පටන් ගන්න පළවෙනි දවස. ඉතින් දුවේ පුතේ අපි කොහොමද මේ සීරීස් එකට එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න හදන ICT subject එක ලේසිම විදිහට ඉගෙන ගන්න කියලා අපි බලමු. ඉතින් දුවේ පුතේ දැන් 7යි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. ඉතින් අපි මේ ක්ලාස් එක කරන්න ප්‍රධානම අරමුණ තමයි ඔයාලගේ දැන් අපි හැමෝම ICT subject එක කියලා ඉගෙන ගන්නවා. හැබැයි ගොඩක් ළමයි මේ ICT subject එක කටපාඩම් කරලා විභාගෙට ලියනවා. හැබැයි ඒක නෙමෙයි ඇත්තටම මේ ICT වලින් අපි ළමයින්ට ඒ වගේම අපි ඉස්සරහට දෙන්න ඕනේ. මොකක්ද මේ ICT කියන එක හරි අවබෝධයක් නැතුව අපි ඉස්සරහට යන එක වැරදි. දැන් අපි මේ ක්ලාස් එක පටන් ගත්තේ O level ICT ක්ලාස් එකක්. එතකොට අපේ බේසික් අපේ ඉස්සරහට යන අරමුණ තමයි මේ O level වලට කොහොමද එකක් ගන්න. ඒකනේ ඇත්තටම අපිට ඕනේ. දැන් ඕගොල්ලෝ මේ ක්ලාස් එකට ජොයින් වෙලා බේසික් අරමුණ තමයි කොහොමද මම O level වලට ICT වලට එකක් ගන්න කියලා. ඉතින් ළමයි ඔයාලා හිතනවද O level ICT අමාරුයි කියලා? නෑ. මං කියන එක ඇහෙනවද? මං හිතන්නේ O level ICT අමාරු නෑ. හැබැයි හරි මෙතඩ් එකකට ගියොත් අපිට O level ICT ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ඕගොල්ලෝගේ වචනින්ම කිව්වොත් අපි ඔක්කොමලා එකට ගොඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි ICT කියන්නේ. ඉතින් අද අපේ පළවෙනි දවසේ හින්දා ලොකුවට මම අද උගන්වන්නේ නැහැ. හැබැයි මේ අපේ නෝට් එකේ පොඩි සාරාංශයක් තමයි මම ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ගාව නෝට් එක ඇති කියලා. ඉතින් මේ නෝට් එකේ ඕගොල්ලෝ නෝට් එක ළඟ තියෙනවානේ. එතකොට මේක පෙරලගෙන බලන්න පළවෙනියටම තියෙන්නේ ගැටලු විසඳීම. ඔය පාඩම පාඩමේ අපි කන්ටෙන්ට් එක එක විදිහට ගියොත් එහෙම ගැටලුවක් කියන්නේ මොකක්ද? ඒ වගේම ගැටලුවක් විසඳන්නේ කොහොමද? කොහොමද මේව ICT වලට පාවිච්චි වෙන්නේ කියන එක. ඒ වගේම තමයි ඉස්සරහට තියෙනවා දැන් ඔය ගැටලු විසඳන එක එකක්. ඊට අමතරව තියෙනවා පැස්කල් කියලා. මං හිතන්නේ ඕගොල්ලෝ දැනටමත් ඉස්කෝලේ වෙන්න පුළුවන්, වෙන ක්ලාසස් වල වෙන්න පුළුවන්. මේ පාඩම කරලා තියෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ටිකක් අමාරු වෙන්නේ නැති. මොකද මේකේ තියෙන්නේ ප්‍රෝග්‍රෑමින්. මොනවද මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ? හරියටම අපි බලමු මොනවද මේවා කියන්නේ. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න පුළුවන්. හැබැයි හරියටම ඉගෙන ගන්න ඕනේ. මොකද මේකෙන් වැඩි කොටසක් ඕගොල්ලෝගේ විභාගේ ලකුණු හම්බෙනවා මේ ප්‍රශ්නෙට. ලකුණු 20ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් MCQ සහ රචනා ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ට ලකුණු හම්බෙනවා මේ පාඩමේ. ඉතින් අපි මේ පාඩමේ කතා කරන්නේ ඉස්සලාම මේ ගැටලු කියන්නේ මොනවද? ගැටලු විසඳන්නේ කොහොමද? එතකොට ඇල්ගොරිතම කියලා තියෙනවා, ෆ්ලෝ chart, එක එක වචන ගොඩාක් තියෙනවා. ඉතින් මේවා එකින් එක අපි ඉගෙන ගමු. ඉතින් ඔයගොල්ලෝ නෝට් එක තියෙනවා නම් බලන්න ඉස්සලාම අපි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මේ පරිගණක භාෂා ගැන. ඔයගොල්ලෝ 10 වසරේදී පරිගණක භාෂා ගැන ගොඩක් ඉගෙනගෙන එන්න ඇති කියලා මම හිතනවා. මොකද මෙහෙයුම් පද්ධති පාඩමේ අපි මේ කතා කරන භාෂා ගැන වැඩිපුර ඕගොල්ලොන්ට තියෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම මේ ක්ලාස් එකේ දැන් මම ඉස්සලාම කතා කරන්න යන්නේ ගැටලුවක් විසඳන්න. දැන් ගැටලු නම් ඉතින් අපි හැමෝටම තියෙනවා. මොනවාද ඕගොල්ලොන්ට තියෙන ගැටලු? මට තියෙන ගැටලු වෙනයි, ඕගොල්ලොන්ට තියෙන ගැටලු වෙනයි. හැබැයි මේ ගැටලු විසඳන්න කොහොමද මේ පරිගණක භාෂාවක්? එහෙම නැත්නම් ක්‍රමලේඛයක් යොදාගන්නේ කියන එක තාමත් ගැටලුවක් වෙන්න පුළුවන් ඔය හැමෝටම. ඉතින් අපි ගත්තොත් එහෙම අපි මුලින්ම කතා කරමු මේ ගැටලුවක් විසඳීමට ප්‍රෝග්‍රෑමින්. මේ ප්‍රෝග්‍රෑමින් කියන එක ඕගොල්ලන්ට අහලත් පුරුදු ඇති. මේ ප්‍රෝග්‍රෑමින් කියන දේ ඇත්තටම වැදගත් තමයි. මොකද මේ දැන් ගැටලු විසඳන්න අපි මේක දැනගෙන ඉන්න බෑ. ඊට කලින් මේ ප්‍රෝග්‍රෑමින් වලට යන්න කලින් මම මේ පාඩමේ මුලින්ම ඕගොල්ලන්ට පරිගණක භාෂාව ගැන කියන්නේ මොනවාද? ඒක තමයි අපි ඉස්සලාම දැනගන්නේ. පරිගණක භාෂා කියන දේ ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. පරිගණක භාෂා කියන එක ගත්තොත් ළමයි අපි හැමෝම භාෂාවනේ කතා කරන්නේ. දැන් මම කියන එක ඕගොල්ලොන්ට තේරෙන්නේ ඔයාලා මං හිතන්නේ සිංහල වෙන්නේ නැති. සිංහල අයට සිංහල තේරෙනවා, සිංහල අයට ඉංග්‍රීසි තේරෙනවා. ඒ වගේ භාෂාවන් අපිට තේරෙනවානේ. ඉතින් මේ පරිගණක භාෂා කියන එක දැන් මං කියනවා ළමයි මම මේ උගන්වන එක 0.1 කී මං උගන්වන. හැබැයි තේරෙයිද? නැහැ. හැබැයි මේ පරිගණක භාෂා කියන එක අපි තේරුම් ගන්න ඕනේ විදි තියෙනවා. එතකොට පළවෙනි පොයින්ට් එක විදිහට අපි මේ පාඩමේ කතා කරනවා මොනවද මේ පරිගණක භාෂා කියන්නේ කියලා. එතකොට මේ පරිගණක භාෂා ගත්තොත් එහෙම එක එක ජෙනරේෂන්ස් වලින් තමයි මේවා කතා කරන්නේ. ඒ වගේම ලෙවල්ස් විදිහට කතා කරනවා. ඒක තමයි අපි
පරිගණක භාෂා කතා කරාට පස්සේ දෙවනියට කරන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මං කියවන දැන් මං කියන දැන් හිතන්නකෝ ජර්මන් මිනිස්සෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා. ඒතකොට මට ජර්මන් තේරෙනවද? නෑ. මට ජර්මන් තේරෙන්නේ නෑ. හැබැයි දැන් මට මෙයා කියන එක තේරුම් ගන්නත් ඕන. කොහොමද මං තේරුම් ගන්නේ? මං දැන් මොකද කරන්න කියලා කල්පනා කරනවා. හැබැයි මට තේරෙන්නේ නෑ මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. ඕකට විසඳුමක් කල්පනා කරනකොට මට අයිඩියා එකක් එනවා. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගමු කියලා. එතකොට මම කියන එකේ ට්‍රාන්ස්ලේටර් කියලා ට්‍රාන්ස්ලේටර් යාට ජර්මන් ලැන්ග්වේජ් එකෙන් කියනවා මෙන්න මේක තමයි මෙයා කියන්නේ. එතකොට ජර්මන් ඒ මිනිස්සයා කියන එක ට්‍රාන්ස්ලේටර් මට සිංහලෙන් කියනවා මෙන්න මෙහෙම තමයි කියන්නේ. ඔන්න ඔය වගේ කතාවක් තමයි මේ අපි ට්‍රාන්ස්ලේටර් එහෙම නැත්නම් භාෂා පරිවර්තකයෝ ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ටියුට් එක තියෙනව නේද? මම හිතන්නේ ඔයගොල්ලෝ ගාව හැමෝම ගාවම ටියුට් එක තියෙනව නේද ළමයි? හරි. ටියුට් එකේ අපි භාෂා පරිවර්තක ගාවට ගියාට පස්සේ අපි කතා කරනවා ඔන්න ඊළඟට තමයි වැදගත්ම පාර්ට් එකට එන්නේ. කොහොමද මේ ගැටලුවක් විසඳන්නේ කියලා මම මේක අයින් කරලා දාන්න. එතකොට වැදගත්ම පාර්ට් එක තමයි ගැටලු විසඳීම. ගැටලු විසඳීම කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනවා. එතකොට මේ ගැටලු විසඳද්දී අපිට අලුත් වචන හම්බ වෙනවා. ඇල්ගොරිතම කියයි එක වචන හම්බෙන්න පුළුවන්. එතකොට ඒ වචන මොනවාද? ඒකෙන් කියන්නේ මොකක්ද? ඒක ගැන මේ පාඩමෙන් අවබෝධයක් ලබා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙනවා ෆ්ලෝ chart. ෆ්ලෝ chart කියන්නේ මොනවද? තව එකක් තමයි සූඩෝකෝඩ් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති සූඩෝකෝඩ් කියලා තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි අපි කතා කරන්නේ ඊට පස්සේ. ෆ්ලෝ chart සූඩෝකෝඩ්ස් මේ ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ මට අමතකුණා කියන්න මේ ගැටලුවක් විසඳද්දී අපි ස්ටෙප්ස් ටිකක් තියෙනවා. එතකොට මේ ගැටලු විසඳීම කියන පොයින්ට් එකේදී ඒ පියවරයන් ටික අපි කතා කරනවා. ඊට පස්සේ තමයි මේ පාඩමේ අමාරුම කෑල්ල කියලා හිතන කෑල්ලට එන්නේ. ඒ තමයි අපි ඉගෙන ගන්න හදන ක්‍රමලේඛ භාෂාව. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට 11 වසරේදී තියෙන පැස්කල්. පැස්කල් කියන භාෂාව ගැන තමයි අපි පස්වෙනි පොයින්ට් එකේදී කතා කරන්නේ. ඊට පස්සේ මේ පැස්කල් වල තියෙන නීති රීති තියෙනවා. ඒ වගේම ඇරේස් කියලා දේවල් තියෙනවා, නියත තියෙනවා, වේරියබල්ස් මේ ගොඩාක් දේවල් තියෙනවා. මේ වචන හැම දෙයක්ම දැනගෙන හිටියා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මේකෙන් මොකද්ද කරන්න කියන එකයි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලන්ට රියල් ලයිෆ් එකේ මොන වගේ එක්ස්පීරියන්ස් මේවත් එක්ක තියෙන කියලා බලන්න ඕනේ. මෙන්න මේ ටික තමයි මේ පාඩමේ සරලවම ගත්තොත් එහෙම ඔයාලට තේරෙන විදිහට මම කියලා දෙන්නේ. ඊට අමතරව ගත්තොත් දැන් මමත් ඕගොල්ලෝ වගේම O level වලට IT තෝරගෙන මේ විදිහටම ඒ කියන්නේ ඕගොල්ලෝ මුහුණ දෙන විභාගෙටම O level විභාගෙටම ලියලා මමත් ආපු කෙනෙක්. එතකොට ඉස්සර මං හිතාගෙන හිටියේ මේ පාඩම තමයි හරි අමාරුම පාඩම කියලා. හැබැයි මට හරියට මට ඒක තේරුන්නේ නැහැ. ඇත්තටම මම මොකද්ද කරන්න ඕනේ මේ හරි එපා කරපු පාඩමක් කියලා තමයි මං හිතන් හිටියේ. හැබැයි ඒක මම පස්සේ ආපහු O level ලඟ වෙලා විභාගෙට පාඩම් කරනකොට තමයි තේරුනේ අනේ මම මොකද්ද මේක හිතලා තියන්නේ කියන එක. මොකද මේ පාඩම ඇත්තටම එහෙම අමාරු පාඩමක් නෙමෙයි. හරි විදිහට කරොත්. ඒ කියන්නේ පාඩම් කරනකොට තේරෙනවා ඒ කියන්නේ මම මෙතඩ් එකක් පාවිච්චි කරා. ඒ මෙතඩ් එක මම ඔයාලට කියලා දෙනවා. මොකද මම හිතනවා මේ මෙතඩ් එකෙන් ලේසියෙන් මේකට යන්න පුළුවන් වෙයි කියලා. මෙතඩ් එක තමයි මම දැන් තාම ඔයගොල්ලන්ට උගන්වන්න පටන් ගත්තේ නැහැ මොකොත්. මම මේ බේසික් අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි කරන්නේ. ඔයගොල්ලෝ පාඩම් කරනකොට මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරොත් මට හිතෙනවා ඕගොල්ලන්ට ලේසියෙන්ම ඒකකට යන්න පුළුවන් කියලා. 3P මොකද්ද මේ 3P කියන්නේ? ඔයගොල්ලෝ මං හිතන්නේ අහලා නැතුව ඇති 3P. P අකුරෙන් පටන් ගන්න වචන තුනක්. මොනවාද? කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවද? 3P. මොකද්ද මේ 3P කියන්නේ? මං ඇවිල්ලා මොනවද කියනවා 3P ගාන මොනවාදනේ? හරි. 3P. පළවෙනි P අකුරෙන් පටන් ගන්නේ පොයින්ට් එක. මොකද්ද මේ පොයින්ට්? මටත් පුළුවන් පොයින්ට් ගැන මොනවද මේ පොයින්ට් කියනවා අරක කියනවා මේක කියනවා මොකුත් තේරෙන්නේ නැහනේ. හරි. පොයින්ට් කියන්නේ ළමයි දැන් හිතන්නකෝ මං එනවා ඔයගොල්ලෝ ගාවට. ඇවිල්ලා කියනවා මේ අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා මං කියනවා. හැබැයි දැන් මං ළමයාට තේරෙන්නේ නැහැ මොකද්ද මම මේ කියන්නේ කියලා. හැබැයි මං පොයින්ට් එකට කතා කරොත් ළමයිනේ ඔයාලට මං කියන දේ හොඳට තේරෙනවා. හරි. මේ එතකොට 3P method එකේ පළවෙනි පොයින්ට් එක තමයි පොයින්ට් කියන්නේ. දෙවෙනි එක තමයි practice.
ප්‍රැක්ටිස් කරන්න මොනවද දැන් ඕගොල්ලෝ හිතන්න මැච් ගහන ළමයි ඉන්නවද ඔය මැච් එක කියන්නේ මොනවා හරි whatever game එකක් මොකක් හරි net ball එන්න පුළුවන් cricket එන්න පුළුවන් whatever ඕන එකකට අපි ඕනම දෙයක් කරාදී ළමයි ප්‍රැක්ටිස් කරොත් එහෙම එයාට අනිවාර්යෙන් එයාගේ goal එකට යන්න පුළුවන්. එතකොට මේ ප්‍රැක්ටිස් කරන එක තමයි වැදගත්ම දේ. අපි පොයින්ට් එකට දැනගන්න ඕනේ ඒ වගේ මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කියන්නේ මම මේ මොනවා කියනවද දන්නේ නැහැ නේද ප්‍රැක්ටිස් කරන්න කියලා. ප්‍රැක්ටිස් කරනවා කියන ළමයි දැන් අපි මේ පාඩම ගන්නකො. මේ පාඩම අපි ඉගෙන ගන්නවා. මේ පාඩම ඉගෙන ගන්නකොට මම දැන් ඔයාලට කියන එක ඕගොල්ලෝ ටියුට් එක බලලා ඔයාලත් ලියා ගන්නවා. මම ටියුට් එකක් දීලා දෙනවා. පොයින්ට් එකට දීලා තියෙනවා. හැබැයි ළමයි මේ ප්‍රැක්ටිස් කියන පාර්ට් එක කරේ නැත්තම් එහෙම ඔයාලා හිතනවාද ඒකට යන්න පුළුවන් වෙයි කියලා. දැන් ප්‍රැක්ටිස් කියන්නේ මොකද්ද මේ මං ඇවිල්ලා කියනවා ප්‍රැක්ටිස් ගාලා මොකද්ද මේ ප්‍රැක්ටිස් කියන්නේ? දැන් හිතන්නකෝ මේ පාඩම කියලා. ඔයාලට ඊළඟ ටියුට් එකේදී හම්බෙයි මේ පාඩමේ පාස් පේපර්ස් තියෙනවනේ. මේ පාස් පේපර්ස් වල මේ පාඩමට අදාළ ප්‍රශ්න ටික විතරක් වෙනම ටියුට් එකකින් ඔයගොල්ලන්ට දෙනවා. එතකොට අන්නේ ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරන්නේ වගේම ප්‍රශ්නයක් තමයි ඕගොල්ලෝගේ O level විභාගෙට එන්නේ. මොකද ඕගොල්ලෝ අවුරුදු ගානක පේපර්ස් අරගෙන බැලුවොත් එහෙම මේ දීලා තියෙන එකම විදිහකට තමයි මේ ප්‍රශ්න රටාව ගිහින් තියෙන්නේ. MCQ වෙන්න පුළුවන්, රචනා ප්‍රශ්න පත්‍රය වෙන්න පුළුවන්. එකම රටාවකට තමයි මේ ඔක්කොම ටික ගිහින් තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ පොයින්ට් එකට ඉගෙන ගත්තට පස්සේ හරියට ප්‍රැක්ටිස් කරාට පස්සේ අන්තිමට තමයි අන්තිම P එක ප්‍රෙඩික්ට් කියන පොයින්ට් එක එන්නේ. මොකද්ද මේ ප්‍රෙඩික්ෂන් කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා ප්‍රෙඩික්ට් කරන්නේ දැන් හිතන්නකෝ මම ගත්තොත් එහෙම මම ඉන්නේ data science field එකෙන්. එතකොට data science වල තියෙනවා prediction tools කියලා. ඒවා මොනකටද පාවිච්චි දැන් prediction කියන එක ඔයගොල්ලෝ දන්නා ළමයි. prediction කියන්නේ අපි අනාගතය දිහා බලලා මොනවා හරි මෙන්න මේ විදිහට වෙයි කියලා අපි හිතනවා. දැන් හිතනකො කාලගුණ දෙපාර්තමේන්තුව නේද? කාලගුණ දෙපාර්තමේන්තුවේ කට්ටිය ඒව නම් දැන් ගොඩක් ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම ඒගොල්ලෝ කියනවා මේ සතියේ වහි. එහෙම නැත්තම් මේ සතියේ වහින්නේ නැහැ. ওই වගේ දේවල් ටිකක් කියනවනේ. එතකොට අන්නේ ප්‍රෙඩික්ෂන් එක. එතකොට අපි මේ විභාගෙදී දැන් මේ පාඩම විතරක් නෙමෙයි මම කියන්නේ. අපි ඔක්කොම පාඩම් ගත්තොත් 10 11 දෙකම අපි ප්‍රෙඩික්ට් කරනවා මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි කලින් අවුරුදු වල ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් අපි ලියන අවුරුද්දේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් එයි. මොකද ඔයගොල්ලෝ 2005 විතර ඉඳගෙන ප්‍රශ්න පත්‍ර ටික ගත්තාම ඔයාලට පේනවා මෙන්න මේ එකම ප්‍රශ්නේ ඉලක්කම් අකුරු මාරු කරලා එන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට හැබැයි මේ ප්‍රැක්ටිස් එක තියෙන ළමයාට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රය දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. මම මේක කරපු ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔයාලා මේ මෙතඩ් එක හරියට ෆලෝ කරලා. ඔන්න ඕක තමයි 3P මෙතඩ් එක කියන්නේ. එහෙම නැත්නම් point practice predict. මෙන්න මේ මෙතඩ් එකට තමයි ළමයි මේ ක්ලාස් එක ෆලෝ කරන්නේ. මොකද මම ඔයාලට උගන්වනවා පොයින්ට් එකට ඕගොල්ලොත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි කලින් අවුරුදු වල ප්‍රශ්න පත්‍ර ඒ වගේම මම ප්‍රෙඩික්ට් කරනවා ප්‍රශ්න මෙන්න මේ වගේ ප්‍රශ්න දැන් මමම කරන්න ඕනේ නැහැ ළමයි ඔයාලටම හිතේ මේ ප්‍රශ්න කරගෙන යනකොට අපිට එන්නේ මේ වගේ ප්‍රශ්නන්නේ කියලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙයි මේ ක්ලාස් එක මේ සීරීස් එක ඉවර වෙනකොට ඉතින් දැන් කියවුවනේ ගොඩක් නේද මොනවද කියන්නේ කියලා මේ දැන් මම ක්ලාස් එකට ජොයින් වෙනවා මේ ටීචර් මොනවද කියනවා එහෙම හිතෙන්නේ හරි ඕක තමයි බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක අපේ ක්ලාස් එකේ වැඩපිළිවෙල. එතකොට ළමයි මේ දැන් ඔයාලා දැන් මේ පාඩම මම හිතන්නේ ගොඩක් අය දන්නවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම ඔයාලා මේ පාඩම ලේසිද? ඔයාලා මේ පාඩම අමාරුද ලේසිද? මම හිතන්නේ ගොඩක් අයගේ උත්තරේ මුකුත් කියන්නේ නැති වෙයි. මොකද ලේසිද අමාරුද කියලා දැන් මමනේ ඔයගොල්ලෝගෙන් අහන්නේ. ඇත්තටම මේ පාඩම ලේසි ළමයි. මොකද ඕගොල්ලෝ හරියට කරොත් ළමයි මේක අමාරු වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ ලොකු දේවල් කරන්න ඇත්තටම අපි ඉස්සල්ලාම කතා කරමු මේ ගැටලුව කියන ගැන. ගැටලුව ගැන අපි ඉස්සලා කතා කරමු. ප්‍රශ්න හැමෝටම තියෙනවා. එහෙමනේ. දැන් ICT වල එහෙම නැත්තම් අපේ පාඩමේම තියෙනවා ක්‍රමලේඛන. මොකද්ද මේ ක්‍රමලේඛනය කියන්නේ? දැන් මම ගන්නකො. මම ටීචර් කෙනෙක්. ඇත්තටම මම ටීචර් කෙනෙක් නෙමෙයි. මම දැන් මගේ සබ්ජෙක්ට් එක චේන්ජ් වෙලා මම ඕගොල්ලන්ට උගන්වන්නේ. එතකොට මේ මම ගත්තොත් එහෙම දැන් මම ඕගොල්ලෝ උදාහරණයක් සරල උදාහරණයක් කම්පියුටර් එක පාවිච්චි කරනවා. එතකොට කම්පියුටර් එක පාවිච්චි කරන කෙනාට මොකද්ද අපි කියන්නේ? අපි කියනවා
user කියලා. මම හරිනේ නේ? user කියලානේ අපි කියන්නේ. හරි. ඔය user මොකද්ද පාවිච්චි කරන්නේ? කම්පියුටර් එක. එතකොට මේ කම්පියුටර් එක පාවිච්චි කරනකොට දැන් මම කීබෝඩ් එකෙන් ඒ අකුර ප්‍රෙස් කරාම කම්පියුටර් එකට තේරෙනවද? දැන් මම ඒ අකුර ගහපු ගමන් කම්පියුටර් එකේ හැබැයි ඒ ටයිපුත් වෙනවා. දැන් කම්පියුටර් එකට තේරිලා නේ කියන්නේ? හරි. දැන් ඒක අමතක කරන්නකෝ. දැන් මම මේ පාඩම ගැන බේසික් දෙයක් කියලා දැන් පාඩමට එන්ටර් වෙන්න හදනවා. හරි. ඒකත් අමතක කරන්න. දැන් යූසර්ට තේරෙන ලැන්ග්වේජ් එක මොකද්ද? අපි හිතමු ඉංග්‍රීසි කියලා. මොකද අපේ කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි වලින් තියෙන. එතකොට දැන් පරිගණකයට තේරෙන්නේ මොන භාෂාවද? ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ICT වලට ආසයි නම් එහෙම නැත්නම් 10 වසරෙන් දැන් ඕගොල්ලෝ IT කරන්න ගන්න. එතකොට 10 වසරේදී ඉතු ගන්නනෝ කම්පියුටර් එකට තේරෙන භාෂාව මොකක්ද කියලා. මොකද්ද ළමයි පරිගණකයට තේරෙන භාෂාව? මොකද්ද? මැෂින් ලැන්ග්වේජ්. එහෙම නැත්නම් අපි කියනවා බිංදුව 1. බිංදුව 1 කියන අකුරු නෙවෙයි ඉලක්කම් දෙක තමයි මේ පරිගණකයට තේරෙන්නේ. එතකොට අපි කියනවා මේකට මැෂින් ලැන්ග්වේජ් කියලා. මේ මැෂින් ලැන්ග්වේජ් එක දැන් ඉංග්‍රීසි වලින් තමයි මට තේරෙන්නේ. එතකොට දැන් මට 0.1 වලින් කෝඩ් එකක් කියපු ගමන් තේරෙයිද ළමයි? නෑ මට තේරෙන්නේ නෑ. හැබැයි මෙන්න මේ අතරමැද්දේ මේ ලේයර්ස් වල මේ ગેප් එක නැති කරගන්න මෙන්න මේ අතරට ගෙනාවා ට්‍රාන්ස්ලේටර්ස්ලා. දැන් පළවෙනිද අපි මේක ගත්තොත් එහෙනම් මම පාඩමේ මුල කෑල්ලට තමයි එන්ටර් වෙන්නේ. එතකොට මේකේ දැන් ඔයගොල්ලන්ට බේසික් දේවල් ටික ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැනගන්න බෑ. ඇයි මොකටද මේක ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න? ඇයි මොනවද මේ මැෂින් ලැන්ග්වේජ් එක කියන එක ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ මැෂින් ලැන්ග්වේජ් එක තියෙනවා ඉංග්‍රීසි කියලා මම ලියලා තියෙනවා. එතකොට ළමයි දැන් අපි හිතන්නකෝ මේ පාඩමේ කතා කරනවා මාර දෙවෙනි පොයින්ට් එකට කිව්වා භාෂා පරිවර්තකය ගැන කතා කරනවා කියලා. එතකොට මේ භාෂා පරිවර්තකය කියන කෑල්ල එන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එතකොට ඉස්සරම කාලේ දැන් යූසර් පාවිච්චි කරපු දැන් කම්පියුටර් එකේ ඉංග්‍රීසි අකුරු ගැහුවට යාට කියන්නේ කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. ඒ හින්දා කෙලින්ම අපි ජෙනරේෂන් වයිස් ගත්තොත් එහෙම මේ කාලේ හිටියා පළවෙනි පරම්පරාව. නැත්නම් ෆස්ට් ජෙනරේෂන් එක කියලා තමයි අපි කියන්නේ. ෆස්ට් ජෙනරේෂන් එකේ කෙලින්ම කෝඩ් එක 0.1 කියලා. දැන් ඒ අකුර ගත්තොත් එහෙම ඒ අකුරට 0.1 කියලා එකක් තියෙනවා. ඔන්න ඕක මතක තියාගෙන අපි ටයිප් කරනවා. ඒක කරන්න බෑනේ ළමයි. දැන් පළවෙනි පරම්පරාවට ඒක කරන්න පුළුවන් දැන් දැන් ඉංග්‍රීසි හොඩිය අකුරු 26ක් තියෙනවා. ඔය අකුරු 26ම 0.1 කියලා අපිට පාඩම් කරන්න පුළුවන්. බෑනේ. ඉතින් ඔන්න ඔය හින්දා ඔන්න ස්ටෙප් එකක් යනවා සෙකන්ඩ් ජෙනරේෂන් එකට. එහෙම නැත්නම් දෙවෙනි පරම්පරාවට. ඕකේ දිනනවා ඇසෙම්බලර් කියලා එකක්. ඔයගොල්ලෝ අහලා තියෙනවද ඇසෙම්බලර් කියලා එකක්? ඇසෙම්බලර් මොකද්ද මේ ඇසෙම්බලර් කියන්නේ? ඇසෙම්බලර් කියලා භාෂා පරිවර්තකයක් ඔන්න සෙකන්ඩ් ලේයර් එකේදී එනවා. ඇසෙම්බලර් එන ඔන්න දෙවෙනි පරම්පරාවේදී. හරිද? දැන් එයාගේ දැන් හිතන්නකෝ දැන් අපි ඒ අකුරට 0.1 කියලා අපි දැන් මතක තියාගෙන දැන් ඔහොම ටයිප් කරන්නේ. ඔන්න සෙකන්ඩ් එකට එනකොට දැන් අපි ඇපල් කියලා වචනයක් ගමුකෝ. දැන් මේ ඇපල් කියන වචනෙට කෝඩ් එකක්. එහෙම නැත්නම් අපේ මේ මැෂින් ලැන්ග්වේජ් එකේ තියෙන 0.1කින් කෝඩ් එක කියන්නේ වචනෙට තමයි කෝඩ් එක එන්නේ. එතකොට චුට්ටක් හරි ලේසි වෙනවනේ. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ ඇසෙම්බලර් කියන භාෂා පරිවර්තකයා ඇසෙම්බලි භාෂාවට ආවේ. ඔය දෙවෙනි පරම්පරාවට ඔහොම යනවා. ඔන්න ඊට පස්සේ දැන් මේකත් තම අමතක කියන්නේ මතක තියාගන්න ළමයි අමාරුයිනේ. ඒ හින්දා තුන්වෙනි පරම්පරාවට එනකොට high level languages එහෙම දැන් අපි ඉන්න ජෙනරේෂන් එකට එනකොට high level languages විදිහට අපි දැන් මේ ඉගෙන ගන්න Pascal, Java, Python ඔය වගේ languages අපි ඉගෙන ගන්නවා. දැන් මේක සරලවම ගත්තොත් එහෙම ඇයි ළමයි මේ භාෂා පරිවර්තකය කියලා හරි මොනවා හරි මේ වගේ දෙයක් අපි ඉගෙන ගන්නෙ? ඇයි අපි ඉගෙන ගන්නේ? මේකේ තියෙනවා අපි ඉගෙන ගන්න. එහෙමද? නෑ. එහෙමද? ළමයි මේක අපි ඉගෙන ගන්නේ ඇත්තටම IT වලට කැමති කෙනෙක් නම් කෝඩින් කරනකොට මේ වගේ දේවල් අපි දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඕක මුලින් ඉඳන් හුරු කරන්න තමයි මේ වගේ සබ්ජෙක්ට් එකක මේ වගේ පාඩමක් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම පළවෙනි එකේ ඔයගොල්ලෝගේ ටියුට් එකේ පරිගණක භාෂාවක් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඒක ළමයි ඔයගොල්ලෝ සරලවම ගත්ත පරිගණක භාෂාවක් කියන්නේ. ඔයගොල්ලෝ ටියුට් එක බලා ගන්න
පරිගණක භාෂාවක් එහෙම නැත්නම් අපි සරලම භාෂාවක් කියලා කියන්නේ දැන් මානව භාෂාවක් කියන එක ගත්තොත් එහෙම මානව භාෂාවක් කියන්නේ මිනිස්සුන්ට තේරෙන භාෂාවක්. ඒතකොට මේ පරිගණක භාෂාවක් කියන්නේ මොකක්ද? පරිගණක භාෂාවක් කියන්නේ ළමයි අපිට දැන් තේරෙන මානව භාෂාව නෙමෙයි පරිගණකයට තේරෙන. ඒතකොට පරිගණකයට තේරෙන සරලවම කිව්වොත් පරිගණකයට තේරුම් ගන්න භාෂාවට අපි කියනවා මොකද්ද? පරිගණක භාෂාවක් කියලා. එතකොට දැන් මම පරිගණක භාෂාවක් කියලා කිව්වේ දැන් හිතන්නකෝ මම පහ එකතු කිරීම 2 කියලා මෙයාට කියනවා. දැන් මෙයා පහ මොකද්ද 2 මොකද්ද කියන එක එයා අඳුරගන්නේ කොහොමද? එයා අඳුරගන්නේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් පහේ බයිනරි එක ගන්නවා 2 බයිනරි එක ওই විදිහට තමයි එයා තේරුම් ගන්න. ඉතින් මේකේ අපේ පරිගණක භාෂා හැඳින්වීමේ ඔයගොල්ලෝ නෝට් එකක් ඕනනම් දාගන්න. අපේ පරිගණකයට තේරෙන්නේ මොනවද? මැෂින් ලැන්ග්වේජ් එක පරිගණක භාෂාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක ඕනනම් ඔයාලා පොතේ තරුවක් දාලා හරි කමන්නේ. ඒක නෝට් එක දාගන්න. නැත්නම් මේකේ තියෙන එක highlight කරගන්න ළමයි නෝට් එකේ තියෙන එක. පරිගණකයේ තේරුම් ගන්න. ඒ වගේම අපි ලබා දෙන උපදෙස් එයාට ඒ කියන්නේ තේරුම් ගන්න අපි පාවිච්චි කරන භාෂාව තමයි පරිගණක භාෂාව කියන්නේ. ඒ වගේම දැන් මේ පරිගණක භාෂාව කියන එක ඇයි වැදගත් වෙන්නේ? දැන් හිතන්නකෝ මම ලැන්ග්වේජ් එකක් එහෙම නැත්නම් මම software මොකද්ද මේ software කියන්නේ? ඕගොල්ලෝ මම මේ හිතන් ඉන්නේ දැන් 10න් 11ට ඇවිල්ලානේ. ඒතර මේ 10න් 11ට එනකොට ඕගොල්ලෝ දන්නවා මේ software කියන්නේ මොනවද කියලා ඇත්තටම දන්නවනේ. මොකද්ද software එක කියන්නේ? කවුරු හරි මට කියන්න software එකක් කියන්නේ මොකද්ද කියලා? කෝ කවුරු හරි කියන්න software එකක් කියන්නේ මොකද්ද කියලා? ඔයගොල්ලෝ දැන් 10 ඉඳන් 10 නෙමෙයි දැන් 6 වසරේ ඉඳන්ම software එකක් කියන්නේ මොකද්ද කියලා උගන්වනවා. මොකක්ද software එකක් ඉඳන් මෘදුකාංගයක් කියලා කියන්නේ? මොකක්ද මෘදුකාංගයක්? මෘදුකාංගයක් දැන් හරියට උත්තරේ හරි උත්තරයක් මම අහන්නේ. කියන්නේ කැලි කැලි උත්තර ඇහෙනවා මට. හරි උත්තරයක් මම අහන්නේ. හරි. මෘදුකාංගයක් එහෙම නැත්නම් software එකක් කියලා කියන්නේ ගත්තොත් අපිට මොකක් හරි වැඩක් කරගන්න. යම්කිසි කාර්යයක් ඉටු කරගන්න. පරිගණකයට තේරෙන භාෂාවකින් පරිගණකයට තේරෙන භාෂාව කියන්නේ මොනවද? පරිගණක භාෂා. එතකොට යම්කිසි කාර්යයක් ඉටු කරගන්න පරිගණක භාෂාවක් යොදාගෙන සකස් කරලා තියෙන වැඩසටහනකට අපි කියනවා මොකද්ද? මෘදුකාංගයක්. හරිනේ? software එකක් කියන්නේ ඔන්න ඕක. ඕගොල්ලෝ නම් ඔය පාඩම් කරනකොට දැන් ඔය මේ පාඩමනේ. මේ පාඩමේ පොඩි තරුවක් දාලා කොහෙන් හරි highlight කරලා හරි එහෙම නැත්නම් sticky notes තියෙන sticky note එකක හරි ඕගොල්ලෝ තරුවක් දාලා ලියාගන්න. ආ software කියන එක ඇයි මම මෙතන ගලපගත්තේ? software කියන්නේ මොකද්ද? ඔන්න ඕක ලියාගන්න. එතකොට මේ software එකක් ගැන මම කතා කරේ. එතකොට මේ software හදලා තියෙන්නේ මම කිව්වා පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන කියලා. දැන් අපි මේ ගැටලු විසඳන්න කතා කරනකොට software එකක් එන්නේ. software එකක් ළමයි ගත්තොත් එහෙම දැන් අපි ගැටලුවක් විසඳන්න පාවිච්චි කරන්නේ අපි යම්කිසි කාර්යයක් කියන්නේ ඇත්තටම ගැටලුවක්. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ CapCut එහෙම පාවිච්චි කරන TikTok ඒ වගේ එක app පාවිච්චි කරනවා. එතකොට මේකේ වෙන්න ඕන ක්‍රියාවලිය එයා තේරුම් ගන්න පරිගණක භාෂාවකින් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කෝඩ් කරොත් තමයි එයා තේරුම් ගන්න. කියන්නේ app එක ඩෙවලොප් වෙන්නේ එහෙමනේ. ඒ වගේ මෙන්න මේ පරිගණක භාෂා කියන එක අපිට ඒ දේවල් වලට වැදගත් වෙනවා. ඉතින් ජෙනරේෂන්ස් ටික තමයි ඊළඟට කතා කරන්නේ. ජෙනරේෂන්ස් ගත්තොත් එහෙම ළමයි ජෙනරේෂන් කීයක් තියෙනවද ළමයි ටියුට් එකේ? ජෙනරේෂන් 4ක් තියෙනවා. හරි. ඒ ජෙනරේෂන් 4 ඔයගොල්ලෝ ජෙනරේෂන්ස් 4 නම් පාඩම් කරගන්න කියලා එකක් නෑ ඇත්තටම. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි. එහෙම නැත්නම් සිව්වෙනි කියලා ලස්සන වචනෙන් කිව්වොත් first, second, third, fourth. හරි. ওই ජෙනරේෂන් ටිකේ මොන වගේ භාෂාවන්ද අපි යොදාගත්තේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. හරි. මොනවද? මාව ඇහෙනවනේ? හරි. අපි first generation එකට ගියොත් එහෙම දැන් ඉස්සර ආදි කාලේන first generation එක කියන්නේ පළවෙනි පරම්පරාව. නැත්නම් first generation එකේ. ඇත්තටම මොන වගේ languages ළමයි හිතන්නේ ඕගොල්ලෝ කතා කරා කියලා. දැන් කතා කරා කියලා කියන්නේ මෙතන අපි හැමතිස්සෙම කතා කරන්නේ programming ගැන. හරිද? දැන් ගැටලුව කියන එක අපි මෙතනදී identify කරගත්තන් දැන් මේකේ තියෙනවා භාෂාවක කාර්යභාරය වන්නේ මිනිසාට සංනිවේදනය කිරීමට අවස්ථාව ලබා දීමයි කියලා. හරිනේ? මම මේ දැන් ටියුට් එකේ තියෙන කියන්නේ. හරිද? අවාසනාවකට ලස්සන වචන දාලා තියෙන්නේ. අවාසනාවකට වර්තමානයේ ඇති පරිගණක මානව භාෂාව තේරුම් ගැනීමට තරම් බුද්ධියෙන් ප්‍රමාණවත් නොවේ. හරිද? එයට හේතුව පරිගණක විද්‍යාඥයින් විසින්
පරිගණකයට එතන වචනය අඩු වෙලා මම හිතන්නේ පරිගණකයට වෙන්න ඕනේ. මිත්‍රශීලී භාෂා නිර්මාණය කිරීමයි. මෙවැනි භාෂාවක් භාවිතයෙන් ඔබට පරිගණකයට උපදෙස් ලබා දිය හැක. ඔන්න ඔය විදිහට තමයි පරිගණක භාෂා හඳුන්වලා තියෙන්නේ. ඒතර ඊළඟට තියෙනවා පරිගණක භාෂාවක් යනු කුමක්ද කියලා. මොකද්ද ළමයි පරිගණක භාෂාවක් කියලා මේකේ තියෙන්නේ? පරිගණක වැඩසටහනක් සකස් කිරීම සඳහා ඇති නීති සහ සංකේතවල එකතුවක් පරිගණක භාෂාවක් වේ. ඔයගොල්ලෝ විභාගෙදී මං හිතන්නේ නැහැ මොකද්ද මේ පරිගණක භාෂාවක් කියන්නේ කියන එක. හයි කියලා. හැබැයි ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ මොකද්ද මේ පරිගණක භාෂාවක් කියන්නේ කියලා. එතකොට ඊළඟට තමයි ජෙනරේෂන්ස් කතන්දරේ තියෙන්නේ. එතකොට ජෙනරේෂන්ස් ගත්තොත් එහෙම දැන් පළවෙනි එක ගන්නකො. පළවෙනි එකේ මොකක්ද තියෙන්නේ? පළවෙනි එකේ තියෙනවා all commands are based on binary codes. එහෙම නැත්නම් ගත්තොත් එහෙම පළවෙනි පරම්පරාවේ අපි තියෙන හැම එකක්ම හැම අකුරක්ම හැම වචනයක්ම තිබ්බේ මොනවාගෙන්ද? බිඳුව සහ එකේ. එතකොට දැන් බිඳුව එක කියනකොට ඕගොල්ලන්ට 10 වසරේ 3 වෙනි පාඩමේ නම්බර් සිස්ටම් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති. නම්බර් සිස්ටම් වල අපි ඉගෙන ගන්න එකක් තමයි බයිනරි කියන්නේ. එතකොට මේ බයිනරි සිස්ටම් එක විදිහට තමයි මේ පළවෙනි පරම්පරාව. එහෙනම් ෆස්ට් ජෙනරේෂන් එකේ තිබ්බේ يعني අපි පෙන්නන දේවල් ඔක්කොම තිබ්බේ බයිනරි විදිහට. එහෙම නැත්නම් අපි කතා කරන මේ මැෂින් ලැන්ග්වේජ් එක විදිහට. එතකොට මෙයාට දැන් අපි අර කතා කරානේ මේ භාෂා පරිවර්තකයෝ ගැන එහෙමනේ. භාෂා පරිවර්තකයෝ මෙයාට ඕන උන්නේ නැහැ. මොකද දැන් අපි තමයි එයාට බිඳුව එක කියලා තමයි අපි තමයි එයාලට දෙන්නේ. හැබැයි මේ එයාට ඒක ආපහු ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනද? කියන්නේ කම්පියුටර් එකට එයාට ආයෙ ට්‍රාන්ස්ලේට් කරගන්න උවමනාවක් නෑ. මොකද අපි දෙන්නේ බිඳුව සහ බිඳුව එක කියලා කෝඩ් එක. ඒතර එයා ආපහු අලුතෙන් ඒක ට්‍රාන්ස්ලේට් කරලා එයා තේරුම් ගන්න ඕනේ නෑ. ඔන්න ඕක තමයි එයාගේ තිබ්බ වැදගත්කම. ඒ කියන්නේ අර මොනවාද මේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පළවෙනි පරම්පරාවේ ඕන උනේ නැහැ. එතකොට ඊළඟට තියෙන්නේ වැඩසටහනක් ලිවීම හා අලුත් කිරීම දුෂ්කර කාර්යයක් ඇත්තනේ. දුෂ්කරයි. ඒ කියන්නේ දුෂ්කරයි කියන්නේ ළමයි දැන් මේ. දැන් හිතන්නකෝ මම පළවෙනි කෝඩ් එක ලියනවා බිඳුව එක කියලා ඔහොම ලියාගෙන යනවා. දැන් ඕකේ මොකක් හරි එරර් එකක් එනවා. එතකොට දැන් මම ආයෙ හොයාගෙන යන්න දැන් බිඳුව එක විතරනේ කෝඩ් එකේ තියෙන්නේ. ඒතර මට ඇත්තටම හොයාගන්න අමාරුයි කොහෙද එරර් එක තියෙන්නේ කියලා. අන්න ඒ වගේ මේක අපි ආපහු අප්ඩේට් කරද්දී හරි අලුතෙන් මොන හරි ලියද්දී හරි මේක පොඩ්ඩක් අමාරු වැඩක්. එතකොට පරිගණක යන්ත්‍රය මත පදනම් වෙච්ච භාෂාවක් මේක. එතකොට මට කියන්න බැරි වුණා ළමයි දැන් මම කියවනේ අර levels වගේ තියෙනවා කියලා. එතකොට levels දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි high level languages අනිත් එක තමයි low level languages. ඒතකොට අපි දැන් මේ කතා කරන්නේ first generation එකනේ. ඒතකොට මේ first generation එකේ හැමතිස්සෙම තියෙන්නේ low level languages තියෙන්නේ. ඒතකොට අපි දැන් ළමයි ෂෝට් කිව්වොත් මම එහෙම ෆස්ට් ජෙනරේෂන් එක ගැන පළවෙනි පොයින්ට් එක තමයි මේකේ පාවිච්චි කරේ යාන්ත්‍රික භාෂා. එහෙම නැත්නම් මැෂින් ලැන්ග්වේජ් බිඳුව සහ එක කියන එක. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි වැඩසටහන් ලිවීම සහ යාවත් කාලීන කිරීම ඊටාම අපහසු කාර්යයක්. ඒක තමයි දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? තුන්වෙනියට කිව්වේ මම මේක low level language එක. low level language එක. හරි අඩු එකක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අන්තිම පොයින්ට් එක තමයි මතක තියාගන්න මේකට උදාහරණ. ඒතර ඔයගොල්ලන්ට දැන් විස්තර කරන්න රචනා ප්‍රශ්න පත්‍රයේ ආවොත් එහෙම පරිගණක භාෂා පරම්පරා අනුව මොනවද කියලා ඔයගොල්ලෝගෙන් රචනා ප්‍රශ්න පත්‍රයනේ කොහොමද ළමයි ලියන ඒවානේ ඉන්නේ. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් එහෙම ෆස්ට් ජෙනරේෂන් එක ගැන ලියන්න කියලා හරි සෙකන්ඩ් ජෙනරේෂන් එක ගැන ලියන්න හරි එහෙම නැත්නම් ජෙනරේෂන් වයිස් කම්පෙයාර් කරන්න හරි ওই වගේ ප්‍රශ්නයක් අහුවොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේ පළවෙනි පරම්පරාවේ තියෙන ලක්ෂණ මොනවාද කියන එක දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකට උදාහරණ මතක තියාගන්න පළවෙනි පරම්පරාවට මොනවද උදාහරණ? පළවෙනි එකට උදාහරණ තමයි අපි මේ කතා කරපු මැෂින් ලැන්ග්වේජ් එක. වෙන තිබ්බේ නෑනේ මැෂින් ලැන්ග්වේජ් එකේ කියන්නේ බිඳුව සහ එක කියන එක තමයි මේ පළවෙනි පරම්පරාවේ තිබ්බේ. දැන් තේරුණා නම් පළවෙනි පරම්පරාවෙන් දැන් අපි මේ කතා කරගෙන යන්නේ ටිකින් ටික පරිගණක භාෂාවක් කියන එක. ඊට පස්සේ තමයි අපි මේ ඇල්ගොරිතම ගැටලු විසඳන ඒ ඔක්කොම කතන්දර වලට ඊට පස්සේ තමයි යන්නේ. මොකද අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකද්ද ඇත්තට මේ පරිගණක භාෂාවක් කියන අපි මේ පැස්කල් ඉගෙන ගත්තට ළමයි දැන් භාෂාව මොකද්ද කියන්නේ භාෂාවක් කියන එක හරියට දන්නේ නැතුව ඇත්තටම තේරුමක් නැහැ අපි කොහොමද මේක නිකන් තියරි කටපාඩම් කරලා ඇත්තටම තේරුමක් නැහැ කියලා මම මුලින්ම කිව්වා. ඒ නිසා අපි මේක ෆ්ලෝ එකකට යන්න ඕනේ මොකද්ද මේ ලැන්ග්වේජ් එක මොනවද ප්‍රෝග්‍රෑමින් කියන්නේ කියන එක ගැන අයිඩියා එකක් අරගෙන ඉස්සරහට යන්න. හරි පළවෙනි පරම්පරාවේ ගැටලු තියෙනවද? තේරෙන්නේ නැති තරක් තියෙනවා නම් මට කියන්න.
ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් මට කියන්න. මම මැසේජ් එකක් හරි chat එකේ දාන්න මෙන්න මේක ටීචර් මට තේරෙන්නේ නැහැ කියලා. නෑනේ ගැටලු නෑ. හරි. ගැටලුවක් තියෙනවා නම් මේ අත උස්සලා හරි මට කියන්න. හරි. ඕකේ. අපි ඊළඟ එකට යමු. second generation එක. second generation. දැන් හිතන්නකෝ දැන් ෆෝන් එකක් ගන්නකෝ. දැන් iPhone එකක් ගත්තොත් එහෙම iPhone කලින් පරණ තිබ්බ එකට වඩා දැන් තියෙන එකේ features මොකද වෙලා තියෙන ළමයි? features වැඩි වෙනවා. ඔන්න ඔය වගේ තමයි මේ හැම generation එකෙන් generation එකට අලුත් වෙනකොට අලුත් දේවල් එනවා. ඒතර දැන් පළවෙනි පරම්පරාවේ තිබ්බේ 0.1 කියන concept එක විතරයි පළවෙනි පරම්පරාවේ තිබ්බේ. ඒතර දැන් second එකට එනකොට එකක් level up වෙලා දෙවෙනි එකට එනකොට ඔන්න දැන් අපි දැන් 0.1 තමයි පාවිච්චි කරේ. හැබැයි දැන් දෙවෙනි පරම්පරාවට එනකොට පොඩ්ඩක් ඒක මම අර කිව්වා වගේ අප්ග්‍රේඩ් වෙනවා. දැන් මේකේ 0.1 කියලා වචනෙට එහෙම නැහැ. වචනයකට එක කෝඩ් එකක් ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඒ කාලේ පාවිච්චි කරේ. ඊට අමතරව මෙයාගේ තේරුම් ගන්න මෙයාගෙන් තමයි ওই භාෂා පරිවර්තක කියන කතන්දරේ එන්න ගත්තේ. ඒ කියන්නේ දැන් පළවෙනි පරම්පරාවේ භාෂා පරිවර්තකය හිටියේ නැහැ. දෙවෙනි පරම්පරාවට එනකොට ඔන්න භාෂා පරිවර්තකය කියන කට්ටිය ආපහු එනවා. භාෂා පරිවර්තකයෝ කියන එක දැන් මම කලිනුත් කිව්වනේ අර ජර්මන් අර එක්සැම්පල් එක. එතකොට ওই ට්‍රාන්ස්ලේටර් කතාව හින්දා මම හිතනවා ඔයගොල්ලන්ට එතන අපහැදිලි තැනක් නැති වෙන්න ඇති කියලා. හරි. assembler දැන් මේ දෙවෙනි පරම්පරාවේදී පාවිච්චි කරපු භාෂාවක් තමයි උදාහරණයක් ඔයගොල්ලන්ට assembly භාෂාව. assembly භාෂාවට තිබ්බ භාෂා පරිවර්තකයා තමයි assembler කියන්නේ. හරිද? එතකොට දෙවෙනි දැන් පළවෙනි පරම්පරාව උදාහරණ කිව්වේ machine language එක. දෙවෙනි පරම්පරාව භාෂාව assembly භාෂාව. මේකෙදි භාෂා පරිවර්තකේ යොදාගත්තා. ඔයගොල්ලෝගේ ටියුට් එක බලා ගන්න. ඒකේ තියෙනවා ඔයගොල්ලන්ට point wise කියන එක හොඳට මතක තියාගන්න. point එකට පාඩම් කරන්න. කට පාඩම් නෙමෙයි. මතකෙන් හිතලා මම මේ කියන එක ඔළුවට දාගෙන පාඩම් කරන්න. ඊට පස්සේ තියෙනවා මේ ඔය දැන් මම කියපු කතන්දරේ assembly භාෂාව යාන්ත්‍රික භාෂාව බවට හැරවීමට assembler නැමැති පරිවර්තකයා භාවිතා කරන ලදි කියලා. කේත ලිවීමට එතන මේ ඔයගොල්ලන්ට අපහැදිලි ඇති එතන තියෙන එක. එතන තියෙන්නේ ඇත්තට මේ වචනේ අයින් වෙන්න ඕනේ. විචල්යන් භාවිතා කරා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ විචල්යන් කියන එක ඔයගොල්ලන්ට ඉස්සරහදී අහු වෙනවා variables කියන එක. ඒතර variables ගැන අපි වෙනම කතා කරනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ පරිගණක යන්ත්‍රය මත පදනම් වූ භාෂාව කියයි. මේ පරිගණක යන්ත්‍රය මත කියලා කියන්නේ අපි මේකෙදි තාම බිඳුවකින් යන්නේ. ඒ හින්දා තමයි අපි මෙතන කියන්නේ පරිගණකය මත පදනම් වෙච්ච භාෂාවක් කියලා. ඒකත් අර වගේම මොකද්ද අප්ඩේට් කරන්න ලියන්න දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. හරි. පහළ පෙරේ පරිගණක භාෂාවකි. දැන් අපි ළමයි තාම ඉන්නේ පල්ලෙහා. හරිද? තාම හයි ලෙවල් එකට ගියේ නැහැ. දැන් මේක ගත්ත මෙන්න මේ ලෙවල් එකේ තමයි දැන් අපි මෙතන යූසර් ඉන්නේ මෙතන නම් ළමයි. අපි තාම ඉන්නේ මෙන්න මේ හරි. හරිද? අපි තාම මේ හයි ලෙවල් එකට ගියේ නැහැ. අපි තාම ඉන්නේ ලෝ ලෙවල් එකේ. දැන් මෙතන ෆස්ට් ජෙනරේෂන් එක ඔන්න සෙකන්ඩ් එකේ දැන් මං ඉන්නේ. මෙන්න මේ ෆස්ට් සෙකන්ඩ් කියන දෙන්නම ඉන්නේ මොන ලෙවල් එකේද? ලෝ ලෙවල් එකේ. තාම ඔතන ඉන්නේ. එතකොට ෆස්ට් ලෙවල් එකේ මම මෙතනින් උදාහරණ ලියන්නම්. මැෂින් ලැන්ග්වේජ් තමයි තිබ්බේ. එතන යාළගේ භාෂා පරිවර්තකය හිටියේ නැහැ. ඊළඟට assembly භාෂාව තමයි තිබ්බේ. මේවා MCQ වල අහන්න පුළුවන් ළමයි. මොනවාද තිබ්බ භාෂා කියන එක. පළවෙනි පරම්පරාවේ මොන වගේ භාෂාවක්ද තිබ්බේ? මොන වගේ භාෂා පරිවර්තකයේද හිටියේ? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් MCQ වල. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වගේ point පාඩම් කරගන්න. පාඩම් කරගන්න මම කියන්නේ හැමතිස්සෙම point එක බලා ගන්න. හරි. ඔන්න second එක. second එකේ දැන් point ටික මතකද? දැන් first එකේ හරි second එකේ එනකොට මතක තියාගන්න මේකේ low level language එක assembler කියන භාෂා පරිවර්තකයා හිටියා. assembly භාෂාව තමයි යොදාගත්තේ. අර විදිහටම අපිට කෝඩ් එක ලියන්න ආයෙ අප්ඩේට් කරන්න අමාරුයි. ඊට පස්සේ හැබැයි අන්තිමට පොයින්ට් එකේ තියෙනවා යමක් සිදුවන වේගය වැඩිය. මොකද්ද මේ යමක් සිදුවන වේගය වැඩිය කියලා කියන්නේ? ඈ මොනවාද මේ යමක් සිදුවන? මොනවාද යමක් කියලා කියන්නේ? යමක්. හරි. යමක් සිදුවන වේගය වැඩි කියලා කියන්නේ ළමයි දැන් අපි හිතන්නකෝ දැන් මේකේ තියෙන මොනවද ලැන්ග්වේජ් එක? බිඳුව සහ එක කියන එකම තමයි තාම තියෙන්නේ. එතකොට දැන් මම ඒ අකුර ගත්තොත් එහෙම
දැන් high level language එකක නම් භාෂා පරිවර්තකයකුත් ඉන්නවා. ඔය ඔක්කොම යනකොට ඒ execute වෙන්න එහෙම නැත්නම් ඒ ගත වෙන කාලය මොකද වෙන්නේ? ගත වෙන කාලය වැඩි. හැබැයි තාම මෙයා අපි කෝඩ් එක දෙන්නේ හරි whatever මොකක් හරි අපි දෙන්නේ බිඳුව සහ එකෙන්. එතකොට අර ට්‍රාන්ස්ලේටර්ට ආපහු ගන්න. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේටර් දෙන එක ආයෙ ට්‍රාන්ස්ලේට් කරනවා මිස වැඩි කාලයක් ඒකට ගත වෙන්නේ නැහැ. ඒක තමයි එක්සිකියුෂන් වෙන කාලය වැඩි කියලා කියන්නේ මෙතන. තේරුණාද? එතන ගැටලු තියෙනවා නම් මට කියන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මට අත උස්සලා ඇත්තටම අහන්න උත්තර දෙන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හරි. දැන් අපි භාෂා දෙකක් අද ඉගෙන ගත්තා. භාෂා දෙකක් පරම්පරා දෙකක් ගැන ඉගෙන ගත්තා. පළවෙනි පරම්පරාව මේ පරම්පරා කියන එක 10 වසරේ තියෙනවා නේ ළමයි. ඒ පරම්පරාව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන අපි ලැන්ග්වේජස් වල පරම්පරාව තමයි මෙතනදී කතා කරන්නේ. හරි. තුන්වෙනි ජෙනරේෂන් එක නේ. තුන්වෙනි පරම්පරාව. තුන්වෙනි ජෙනරේෂන් ළමයි මහන්සිද ළමයි? දැන් මම එක දිගට කියාගෙන යනවා නේද? මොනවද තේරෙනවද දන්නේ නැහැ නේද? තේරෙන්නේ නැත්නම් ඇත්තටම කියන්න. මේ මමත් නැත්තම් ඔහේ කියනවා ඕගොල්ලෝත් අහගෙන ඉන්නවා එහෙමනේ. නෑ තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කියන්න. මෙන්න මෙතන තේරෙන්නේ නැහැ කියලා ළමයි chat එකට හරි දාන්න ප්‍රශ්නයක් තියෙනවා නම්. හරි. තුන්වෙනි පරම්පරාවට තමයි අපි දැන් යන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ මොන ජෙනරේෂන් එකේද? දැන් ජෙනරේෂන් නම් ඉතින් කීයක් තියෙනවද නේ? ඇල්ෆයි. එක එක තියෙනවනේ ඔයගොල්ලෝ ජෙනරේෂන් එක ගන්න. මම දන්නේ ඔයගොල්ලෝගේ ජෙනරේෂන් එක. මගෙන් අහන්න එපා මම මොන ජෙනරේෂන් එකේද කියලා. හරි. අපි වැඩි කතා කරන්නේ නැතුව තුන්වෙනි පරම්පරාවට නැත්නම් third generation එකට යමු. හරි. බලන්න කියවන්න. මානව භාෂාවන්ට සමාන නිසා තේරුම් ගැනීම පහසුය. ඔන්න දැන් අපි එනවා පොඩ්ඩක් ලෙවල් එකක් උඩට මේ යූසර්ට ලං වෙනවා. තුන්වෙනි එකට උන් එනවා third එකට. දැන් ඔය යූසර්ට පොඩ්ඩක් ඕ ලං වෙලා. ඒ කියන්නේ අපි ලෙවල් අප් වෙලා high level language වලට තමයි එන්නේ. එතන කියනවා හරි. ඕගොල්ලෝ කියවන්න බලන්න නැමැති පරිවර්තකයේ බාහ නැමැති. මොනවද මේකේ පාවිච්චි වෙලා තියෙන භාෂා පරිවර්තක? මේක තමයි වැදගත්. මොකද විභාගෙදී අහන්න පුළුවන් මේක. මොන ජෙනරේෂන් එකේදීද මේ අපි මේ දැන් කතා කරන්න යන පරිවර්තකයෝ දෙන්න සම්බන්ධ වෙන්නේ කියලා. එකක් තමයි අර්ථ වින්‍යාසක. ඊළඟ එක තියෙන්නේ සම්පාදක. නේ? එහෙම නේද? ඔව්. සම්පාදක සහ අර්ථ වින්‍යාසක. කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර්. ඔය වචන දෙක හොඳට මතක් කරොත් එහෙම ළමයි මෙහෙයුම් පද්ධති පාඩමේ තිබ්බේ නැද්ද 10 වසරේ 10 වසරේ තිබ්බනේ. ඔව් අපි මේ වචන දෙක අනිවාර්යෙන් මොකද්ද කියන එක දැනගන්න ඕනේ. අර්ථ වින්‍යාසක කියන්නේ මොකද්ද? සම්පාදක කියන්නේ මොකද්ද කියලා. ළමයි මතකද අර්ථ වින්‍යාසක සම්පාදක කියන ඒවා? මතකද? අර්ථ වින්‍යාසක කියන්නේ මොකද්ද? දැන් මම දෙන කෝඩ් එකේ ඒ විදිහටම අපිට ට්‍රාන්ස්ලේට් කරනවද අර්ථ වින්‍යාසක එහෙම නැත්නම් සම්පාදකයම කරනවද? ඉස්සරහට මේ දෙන්න ගැන වෙනම කතා කරනවා. මම ඒ හින්දා දැම්ම කියන්නේ මොකද මේ අර්ථ වින්‍යාසක ඒ වගේම සම්පාදක ඇසෙම්බලි භාෂාව තමයි ටියුට් එකේ ඕගොල්ලෝ පිටු දෙකක් දෙවෙනි පිටුවෙන් දැන් ඉන්නේ. හතරවෙනි පිටුව අපි කතා කරන ওই භාෂා පරිවර්තකයෝ ගැන. ඒකදී අපි කතා කරමු මේ අර්ථ වින්‍යාසක කියන්නේ මොකද්ද? සම්පාදක කියන්නේ මොකද්ද කියලා අපි එතනදී කතා කරමු. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඉහළ පෙළේ පරිගණක භාෂාවකි. ඔන්න මං එනවා තුන්වෙනි පරම්පරාවට. දැන් කලින් මං ආවා එතනට. දැන් මෙතන low level, මෙතන high level. high level language එකට ඔන්න ආවා. හරිද? හරි. ඊට පස්සේද පරිගණක යන්ත්‍රය මත පදනම් නොවූ භාෂාවකි. පරිගණක යන්ත්‍රය මත එයා පදනම් වෙලා නැහැ. මොකද අපි දෙන වචනේ එයාට තේරුම් ගන්න පුළුවන්. භාෂා පරිවර්තකයෝ ඉන්නවා. භාෂා පරිවර්තකයන්ගෙන් එයා යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ යන්ත්‍ර භාෂාවෙන් ආපහු අපිට පාවිච්චි කරන භාෂා පරිවර්තකය ඔස්සේ අපිට තේරෙන විදිහට එයා අපිට තේරුම් කරලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ වගේ තියෙන උදාහරණ. දැන් අපි කියවනේ මේ පළවෙනි එකේ machine language, දෙවෙනි එකේ assembly, තුන්වෙනි එකේ මොනවද කියලා තමයි. දැන් මේ අර්ථ වින්‍යාසකයි සම්පාදකයි කියන ළමයි භාෂාවන් නෙමෙයි. මෙතන අපි කතා කරන භාෂා පරිවර්තකයෝ තමයි මේ දෙන්න. හරිද? තුන්වෙනි පරම්පරාවේදී තමයි භාෂා පරිවර්තකයෝ කියන කට්ටිය ආවේ. එතකොට මේ දෙන්න කියන්නේ භාෂා පරිවර්තකයෝ. දැන් අපි කතා කරන්නේ උදාහරණ languages නේ. එතකොට මේකේ තමයි තිබ්බේ Java. තව මොනවද තියෙන ළමයි? මොනවද තව තියෙන්නේ? කො කියන්න මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ කියන්නේ මොනවද කියලා. Basic, Pascal මේ ඔක්කොම ටික තුන්වෙනි එකේ තමයි තිබුණේ.
දැන් අපි මේකෙන් ඉගෙන ගන්න මොකද්ද? මෙන්න මේ පැස්කල් කියන එක තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ. හරි. ළමයි තේරුණාද? දැන් අපි ලැන්ග්වේජස් තුනක් ගැන කතා කරා. sorry පරම්පරා තුනක් ගැන first second third. එතකොට මේකේ තිබ්බේ ලැන්ග්වේජස් ගැන තමයි අපි කිව්වේ. හැබැයි අපි මේ පාඩමේ ඩීප් එහෙම නැත්නම් ගැඹුරින් කතා කරන්නේ මොකද්ද? තුන්වෙනි පරම්පරාවේ භාෂාවක් ගැන පැස්කල් ගැන තමයි අපි ඉගෙන ගන්නේ. හරි ඊට පස්සේ හතරවෙනි පරම්පරාවකුත් දාලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේකේ ගොඩක්ම වැදගත් වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි එක. හැබැයි හතරවෙනි පරම්පරාවත් වැදගත්. මොකද මේක පදනම් වෙලා තියෙන දේ තමයි ඇත්තටම දැන් මේ ලෝකේ ගත්තොත් එහෙම දැන් ඇත්තටම AI නේ ගොඩක් පාවිච්චි කරන්නේ AI. එතකොට AI මත පදනම් වෙච්ච දෙයක් තමයි මේ අපි මේ කතා කරන දැන් අපි user කියන එක්කෙනා ළඟටම ඇවිල්ලා දැන් එයාටත් එහා යන්න හදන එකක් තමයි මේ 4th generation එක. ඇත්තම කතාව කිව්වේ. 4th generation එක ගත්තොත් ළමයි එහෙම මේ 4th generation එකේ දැන් අපි මේ කතා කරන්නේ AI තියෙන. ඒතර AI ගත්තොත් එහෙම artificial intelligence කෘත්‍රිම බුද්ධිය. මෙන්න මේක මත පදනම් වෙලා තමයි මේ එහෙම නැත්නම් අපේ මේ 4th generation එකේ language එක හැදිලා තියෙන්නේ. දැන් අපි ChatGPT ගන්නකො ළමයි ChatGPT අපි කියනවා මෙන්න මේ විදිහේ කෝඩ් එක. අපි කෝඩ් එකක් ගහනවා. අපි කෝඩ් එක ගහලා අපි එහෙම නැත්නම් අපි කෝඩ් එක ගහන්නෙත් නෑ. මට මෙන්න මේ වගේ කෝඩ් එකක් මෙන්න මේ ලැන්ග්වේජ් එකෙන් ගහන්න කිව්වම මෙයා ටක් ගාලා අපිට කෝඩ් එක දෙනවා. අපි මොකද කරන්නේ ඊට පස්සේ අපි දාගෙන ඉන්න ඇප් එකේ අපි ඒක ටයිප් කරලා ඒකේ අවුට්පුට් එක ගන්නවා. ඔන්න ඔය වගේ දෙයක් නේ අත්‍තරම වෙන්නේ. ඒතර මේ AI කියන එකේදී අපිට කෝඩ් ලියන්න මතක තියාගෙන කෝඩ් ලියන්න එහෙම වැඩි කාලයක් ගන්නෙ නෑ. ඒක තමයි මෙතන තියෙන්නේ. වැඩසටහනක් ලිවීමට අඩු කාලයක් වැය වේ. ඒ වගේම තියෙනවා වැඩසටහනක් ලිවීම හා අලුත් කිරීම ඉතා පහසු කාර්යයකි. ඒතර මේක මතක තියාගන්න ඕනේ. එකක් තමයි මේක මොන ලැන්ග්වේජ් එකක්ද? මොන ලැන්ග්වේජ් එකක්ද? හයි ලෙවල් ලැන්ග්වේජ්. ඒ කියන්නේ යූසර් කිට්ටුවම ඉන්නේ. යූස් සමහර වෙලාවට යූසර්ටත් එහා ගියපු ලැන්ග්වේජ් එක. ඒතර මේක හයි ලෙවල් එහෙම නැත්නම් ඉහළ පෙළේ පරිගණක භාෂාවක්. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕකේ. මෙන්න මේ අපි කතා කරපු මේ පළවෙනි සහ දෙවෙනි කියන පරම්පරාවේ තිබ්බ assembly සහ machine language කියන භාෂා දෙක අපිට ලියන්න වැඩි කාලයක් යනවා, තේරුම් ගන්න වැඩි කාලයක් යනවා. පහළ පෙළේ භාෂාවක් මෙන්න මේ දෙක. 3යි 4යි ගැන කතා කරොත් 3යි 4යි තියෙන ඉහළ පෙළේ දේවල් වල වැඩි කාලයක් අපිට ගත වෙන්නේ නැහැ මේ කෝඩ්ස් ලියන්න. ඒ වගේම තේරුම් ගන්න අපහසු වෙන්නේත් නැහැ. කෘත්‍රිම බුද්ධිය තමයි 4වෙනි පරම්පරාවේ පදනම් උනේ. 3වෙනි පරම්පරාවේදී භාෂා පරිවර්තකයේ හිටියා අර්ථ වින්‍යාසක සහ සම්පාදක කියන. හරි ළමයි. දැන් කියන එක තේරුණාද? තේරුන්නේ නැද්ද? ගැටලු තියෙනවද? දැන් අපි පරම්පරා 4 ගැනම කතා කරා. ඊට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ නෝට් එකේ තියන්නේ පරිගණක භාෂා වර්ගීකරණය කියලා. ඇත්තටම ළමයි මේ කෑල්ල ඔයගොල්ලන්ට උඩින්ම මට නෝට් එකේ දෙන්න තිබුණා හොඳයි. මම ඒ වුණාට දීලා තියෙන පල්ලෙහෙන්. ඒ කියන්නේ අපි භාෂා ටික ඉගෙන ගත්තට පස්සේ තමයි මේ මොනවාද මේ වර්ගීකරණයට ඇවිල්ලා නැත්තරම අපි ඉගෙන ගන්න ඕනේ භාෂා වර්ගීකරණයෙන් පස්සේ තමයි ඇත්තටම මේ අපි මොනවාද මේ කැටගරිස් ටිකට එන්න ඕනේ කියලා කමන්නේ. අපි දැන් මේකේ මම ඕගොල්ලන්ට දැන් උගන්වනකොටත් කිව්වනේ මේක ඉහළ පෙළේ භාෂා පහළ පෙළේ හයි ලෙවල් සහ ලෝ ලෙවල් කියලා ලැන්ග්වේජස් තියෙනවා කියලා. ඒතර මේකෙදි කියන්නේ මොනවාද මේ ඉහළ පෙළේ භාෂාවක් කියන්නේ? එහෙම නැත්නම් පහළ පෙළේ භාෂාවක් කියන්නේ මොකක්ද කියලා තමයි මේකෙදි තියෙන්නේ. හරි. පළමු සහ දෙවන යුගයේ භාෂා තමයි ලෝ ලෙවල් එකට අයිති වෙන්නේ. මොනවාද ඉහළ පෙළේ සහ ඉහළ පෙළේ භාෂා. පහළ පෙළේ භාෂා. ලෝ ලෙවල්. ලෝ ලෙවල් මොනවා ළමයි අයිති වෙලා තියෙන්නේ? assembly සහ machine language එක. එතකොට ලෝ ලෙවල් ලැන්ග්වේජ් එකකට අයිති වෙන්නේ පළමු සහ දෙවනි පරම්පරාවේ භාෂා. එතකොට මොනවද කියලා අහුවොත් උදාහරණ මොනවද ළමයි? assembly සහ machine language එක තමයි මේ ලෝ ලෙවල් වලට අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ ගත්තොත් තියෙන මොකද්ද? high level. high level road එක නෙමෙයි high level. හරි. high level වලට මොනවා ළමයි තියෙන්නේ? තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල් ටික තමයි high level language එකට අයිති වෙන්නේ. එතකොට මේ languages මොනවද? මේ අර්ථ වින්‍යාසික සම්පාදක කියන ඒවා නම් ලියන්න එපා ළමයි විභාගෙට 3 4 උදාහරණ ගත්තොත් එහෙම මේ Pascal, Java, Basic ඒ වගේ දේවල් ලියන්න. මොකද උදාහරණ කියන්නේ එහෙම නැත්නම් programming languages කියන්නේ ඒ දේවල්. නැතුව මේ අර්ථ වින්‍යාසික සම්පාදක කියලා ලියන්න එපා. අර්ථ වින්‍යාසික සහ සම්පාදක කියන එක තුන්වෙනි පරම්පරාව විශේෂ ලක්ෂණයක් කියලා හොඳට මතක තියාගන්න. මේ භාෂා පරිවර්තකය තමයි මේ තුනේදී හඳුන්වලා දෙන්නේ. ඒක අමතක කරන්න එපා. එතකොට දැන් මම අහනවා ප්‍රශ්නයක්. මේ ඇසෙම්බලි භාෂාවෙත් භාෂා පරිවර්තක කතාවක් මම ඔයාලට කිව්වා. ඒකේ මොකද්ද පාවිච්චි කරේ?
ඒකෙදි පාවිච්චි කරේ assembler. assembler කියන භාෂා පරිවර්තකයා තමයි මේ assembly භාෂාවේ පාවිච්චි වුනේ. හරිද? එතකොට මේ අර්ථ වින්‍යාසක සම්පාදක assembler කියන තුනම ඕගොල්ලොන්ට ඉස්සරහට කියලා දෙනවා. එහෙම නැත්නම් ඉදිරියේ පාඩමේදී ඉදිරි පාඩම කියන්නේ අද අපිට ටයිම් එක තිබ්බොත් අපිට මේක කරන්න ඒ කියන්නේ මේ මොනවද? භාෂා පරිවර්තකය ගැන අද කතා කරන්න ටයිම් එක තිබ්බොත් එහෙම අපි කෙලින්ම භාෂා පරිවර්තකය ගැන කතා කරන්න යන්. අපි ටයිම් එක තිබ්බේ නැත්නම් අපි ලබන සතියේ මේ ටික කතා කරමු. හරි. ඊට පස්සේ low level languages ගැන තියෙන එක හරි. high level languages. මොකද්ද high level? දැන් මම කලිනුත් කිව්වා වගේම මේ ආයෙ කියන්නේ මම මේ මෙතන තියෙන එක high level language වල තියෙන්නේ fourth සහ third generation එක. third generation සහ fourth generation එකේ භාෂා තමයි high level language වල මම ආයෙ කියන්නේ මේ ඔයගොල්ලෝ මතක් වෙන්න. මොකද මේ මම කියන point එක තමයි ඔයගොල්ලෝගේ ඔළුවට යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න high level languages තිබ්බේ third සහ fourth එකේ. මොනවාද languages? Pascal, Java, Basic, C++, තව ඒ වගේ මොනවද තව තියෙන්නේ? Focus, small talk ඔය වගේ එක එක જાතියේ programming languages තියෙනවා. note එකේ මම ඒ ටික දීලා තියෙනවා. හොඳට ඒ ටික බලා ගන්න. ඔය විදිහට තමයි අපි languages ගැන කතා කරන්නේ. හරි. දැන් මතකද මම අද කියලා දුන්න ටික? මතකද මම කියලා දුන්න ටික? මොනවද මම අද ඉස්සලාම දැන් මේ එක එක දේවල් විකාර කියලා මොනවද මම මේ පාඩමට අදාළ දෙයක් කිව්වේ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇතිනේ. මොනවද මම කිව්වේ පාඩමට අදාළ දේවල්? මම ඉස්සලාම ඔයගොල්ලන්ට මේ සමරි එක අද දවසේ සමරි එක ගැන තමයි කතා කරන්නේ. සමරි එක ගත්තොත් තමයි මම කිව්වා මේ පාඩමේ තියෙන්නේ ගැටලුවක් විසඳන්නේ අපි පරිගණක භාෂාවක් යොදාගෙන. එහෙම නැත්නම් ක්‍රම ලේඛනය යොදාගෙන ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. ඒකෙදි ගැටලු විසඳන්නේ කොහොමද? එතකොට මොනවාද programming languages? එතකොට තව මොනවද මම ඔයගොල්ලන්ට කිව්වේ? මොනවද කිව්වේ? පරිගණක භාෂා මොනවාද? ඊට පස්සේ ගැටලුවක් විසඳන පියවර මොනවාද? ඊට පස්සේ ක්‍රම ලේඛන භාෂාවක් විදිහට Pascal මේ දේවල් තියෙනවා කියලා ගන්න. ඒතර අද අපි ඉගෙන ගත්ත දැන් අපි දැන් ඕවා තියෙනවා කියලා ඉගෙන ගත්තානේ. එතකොට අපි මේ ඉගෙන ගන්න පටන් ගන්න පළවෙනි ස්ටෙප් එකේදී අපි ඉස්සල්ලාම ඉගෙන ගත්ත මොනවාද? පරිගණක භාෂා කියන එක. හරි. මම දැන් සාරාංශයක් ලියනවා. ඕගොල්ලෝ නෝට් එකේ හරි කමන්නේ නැහැ. ඕගොල්ලොන්ට මතක තියාගන්න තැනක කොලේක හරි කමන්නේ නැහැ. මේක ලියා ගන්න. ලියලා බිත්තියක හරි කමන්නේ නැහැ. ඕගොල්ලෝ පේන තැනක ගහන්න. මොකද මේ අපිට හැම දෙයක්ම පේන්න තියෙනකොට අපිට ඒ දේ හැමතිස්සෙම ඇහැ ගැටෙනවා. ඉතින් ඇහැ ගැටෙනකොට අපිට ඒක ආය මතක තියාගන්න කියන ආය පාඩම් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. අපිට හැමතිස්සෙම මේක පේන. හරි. පරිගණක භාෂාව ගත්තොත් එහෙම කොටස් කීයද ළමයි? කොටස් දෙකයි. පහළ පෙළේ භාෂා එකක්. නැත්නම් low level languages කියනවා. අනිත් එක තමයි ඉහළ පෙළේ. එහෙම නැත්නම් high level languages කියනවා. එතකොට මේ පහළ පෙළේ ඒවට ගත්තොත් එහෙම generation wise ගත්තොත් මේක කොටස් දෙකකට බෙදෙනවා. first generation එක එකක්, second generation එක එකක්. high level එකට ගත්තොත් එහෙම කොටස් දෙකයි. මොනවාද? third generation එක එකක්, fourth එක එකක්. හරිද? ඊට පස්සේ මේක තමයි ඔයගොල්ලෝ ඇත්තටම පාඩම් කරන්න ඕන. පාඩම් කරන්න ඕන කියන්නේ ඔයගොල්ලෝ විභාගෙට මේක බලාගත්තොත් හොඳටම ඇති ළමයි. මොකද ඔය වැල් වට අරන් විදිහට පාඩම් කරන්න එපා, කට පාඩම් කරන්න එපා ගිරව් වගේ මේක ඔලුවට දාගන්න. first generation එක ගත්තොත් මොනවද උදාහරණ? languages තිබ්බේ. machine language එක තමයි තිබ්බේ. second එකේ තිබ්බේ assembly භාෂාව. එහෙම නැත්නම් assembly language එක තිබ්බේ. ඊට අමතරව මේ second එකේ මතක තියාගන්න ඕනේ point එක තමයි assembler කියන භාෂා පරිවර්තකයා second එකේ හිටියා. ඒක හොඳටම මතක තියාගන්න ඕන එක. තව මතක තියාගන්න ඒවා තියෙනවා. හැබැයි හොඳටම මතක තියාගන්න ඕනේ assembler කියන භාෂා පරිවර්තකයා හිටියේ second generation එකේ කියලා. හරි. third එකට එනකොට මොනවද third එකේ තිබ්බ languages? මට නම් කියන්න එපා අර්ථ වින්‍යාසක සම්පාදක කියලා. third එකේ එනකොට මොනවද තිබ්බේ? third එකේ එනකොට තිබ්බේ මොනවාද? Java, Pascal, Basic ඔය වගේ දේවල් තමයි third generation එකේ තිබ්බේ. මේකේ තිබ්බ special point එක මොකද්ද? පළවෙනි එක මම කිව්වා අපි කතා කරන භාෂාවෙම මෙයා පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් භාෂාව කියන වචන තමයි යොදාගත්තේ. අපිට කෝඩ් එක ලියන්න, අප්ඩේට් කරන්න හරි පහසුයි.
ඒ වගේම තුන්වෙනි එකේ වැදගත්ම පොයින්ට් එක තමයි මොකද්ද? තුන්වෙනි පොයින්ට් එක තුන්වෙනි පරම්පරාවේ වැදගත්ම පොයින්ට් එක තමයි මොකද්ද? මෙයාගේ පාවිච්චි කරා අර්ථ වින්‍යාසක සහ සම්පාදක කියලා භාෂා පරිවර්තකයෝ දෙන්නේ. මෙන්න මේ දෙන්න හොඳට මතක තියාගන්න. අර්ථ වින්‍යාසක සම්පාදක. හරිද? ඔය තමයි තුන්වෙනි පරම්පරාවේ. හතරවෙනි එක ගත්තොත් එහෙම හතරවෙනි එකට උදාහරණ මොනවද? හතරවෙනි එකේ උදාහරණ කිව්වේ නෑනේ. හරි. හතරවෙනි එකට උදාහරණ මොනවද? ප්‍රෝලොග් කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා. LISP කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට වැඩි හුරු නැතුව ඇති. LISP සහ ප්‍රෝලොග් කියන එක. මෙන්න මේ දෙක තමයි උදාහරණ. මේක මතක තියාගන්න ඕන පොයින්ට් එක මොකද්ද? කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් AI බේසික් කරලා තමයි මෙයා හදලා තියන්නේ. ඒ කියන්නේ මම අර උදාහරණෙන් කිව්වේ chat GPT සරලවම මට ඕන විදිහට මම කියනවා කෝඩ් එක මේ විදිහට දෙන්න මේ විදිහට දෙන්න කියලා. එයා මට කෝඩ් එක දෙනවා. ඊට පස්සේ අපි කෝඩ් කරනවා අපේ software එකේ. තේරුණා ළමයි මෙන්න මේ ටික තමයි මේ මම අද ඔයගොල්ලන්ට ඇත්තටම සරලවම ගත්තොත් සාරාංශ. දැන් ඔය ඕකේ නෝට් එකේ දිගට තියෙන එක සරලවම කිව්වොත් මෙන්න මේ ටික තමයි අද කියලා දුන්නේ. ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවනේ මට දැම්ම කියන්නේ මොකද දැන් ඔයාලා පාඩම් කරනකොට ළමයි ඔය නෝට් එකම කටපාඩම් කරන්න යන්න එපා. මෙන්න මේක කොහේ හරි ලියාගෙන මං කලින් කිව්වා වගේ බීත්තියක හරි කමන්නේ කොහේ හරි මේක ගහගෙන පාඩම් කරන්න. මේක තමයි ඇත්තටම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. අපි ගත්තොත් ඊළඟට තමයි තියන්නේ දැන් භාෂා වර්ගීකරණයක් කරා භාෂා පරිවර්තක කියන කොටස. භාෂා පරිවර්තක කියන කොටස ඇත්තටම අද ටයිම් එකක් නැති වෙයි ඒක කතා කරන්න. මං සරලව ගත්තොත් එහෙම කෙටියෙන් චුට්ටක් කියනවා අපි මේකෙදි භාෂා පරිවර්තක ගැන කතා කරනකොට assembler සම්පාදක ඒ වගේම අර්ථ වින්‍යාසක කියන භාෂා පරිවර්තකයේ තුන් දෙනා ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ තුන් දෙනාගේ මොනවද තියෙන විශේෂ ලක්ෂණ කියලා අපි කතා කරනවා. ඒ විශේෂ ලක්ෂණ කතා කරාට පස්සේ තමයි අපි ඊළඟ අපේ second point එක දැන් අපි පළවෙනි point එක කියන්නේ පරිගණක භාෂානේ. ඒතර පරිගණක භාෂා කියන එක අපි ඉගෙන ගත්තට පස්සේ second point එක ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. එතකොට අපිට මේ විදිහට ගැටලුවක් විසඳන විදිහ ඊට පස්සේ ගැටලුව විසඳන්නේ කොහොමද මොනවද තියෙන ස්ටෙප්ස් ඊට අමතරව ඊට පස්සේ ඔය ගැටලුව දැන් ඔක්කොම විසඳුවාට පස්සේ අපිට කොහොමද මේක විසඳන්නේ දැන් ඔයාලට ගැටලුවක් විසඳන්න කියලා කිව්වට කොහොමද විසඳන්නේ කියලා දෙන්න බෑ. එතකොට විසඳනකොට මේගොල්ලෝ කියලා දෙනවා අපිට මේ ඉස්සරහට ෆ්ලෝ chart එක එතකොට සූඩාපෝඩ් ඔය විදිහට එක එක ඒවා කියන. ඒතර ඒව දැනගන්න කලින් මොකද්ද මේ ගැටලුව කියන එක ගැන අයිඩියා එකක් දෙන්න ඕන. දැන් මම අද මේ කතා කරපු දේ මං හිතන ඕගොල්ලන්ට ගැටලු නැතුව ඇති කියලා. මොකද ඊළඟ සතිය අපි කතා කරන්නේ ගැටලු ගැන. ඒවා ගොඩක් ලොකු ගැටලු වෙනවා. එතකොට ඒක ගැටලුවක් නොවෙන්න තමයි මේ ටික මුලින් කියලා දුන්නේ. එතකොට ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම්. නැත්තම් මං කලිනුත් කිව්වා වගේ මට අත උස්සන්න මෙන්න මෙතන මට තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේ ටිකක් තමයි අපිට තියෙන. ඉතින් මේක දැන් ICT කරනවා කියලා ඔය ළමයි ඇත්තටම බය වෙන්න එපා. දැන් ගොඩක් ළමයි මේ ICT අමාරුයි කියලා මේ සෞඛ්‍ය කරන්න යනවා. නැත්තම් සෞඛ්‍ය ලේසි. හැබැයි මේ ICT අමාරු නෑ ළමයි. ICT අපි හරි විදිහට කරොත් ඇත්තටම ලේසි ඒකකට යන්න. ඔයගොල්ලෝගේ ඩ්‍රීම් එක ICT කරගත්තා නම් හරි. ඒ කියන්නේ ඒකට කැමැත්තක් නැතුව අපි වැඩ කරාට ඇත්තටම තේරුමක් නැහැ. ඒ හින්දා මේකට ආස වෙන්න, ඔයාලා ඉගෙන ගන්න එක ආසාවෙන් කරන්න. එතකොට ඔයාලට මේක අමාරු වෙන්නේ නැහැ ඉස්සරහට යන්න. ඉතින් ළමයි මේ ඔය විදිහට අපේ වැඩ ටික කරගෙන යන්. අපි ඊළඟ සතියේ මොනවාද අපේ ගැටලු විසඳන විදි එහෙම නැත්නම් ගැටලු විසඳීමේ පියවර. දැන් අපි භාෂා පරිවර්තක ගැන අද කතා කරන්නේ. අපි භාෂා ටික තමයි අද කතා කරේ. පරිවර්තකයෝ සහ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක අපි ලබන සතියේ කතා කරමු. හරිද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ගැටලු තියෙනවද? තියෙනවද? නෑනේ. හරි. එහෙනම් ළමයි ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ හම්බෙමු.